මෙන්න මේ විදිහට තමයි direct speech වල තියෙන question එකක් indirect වලට form කරන විදිහ. ඔයාලා දන්නවද reported speech කියන එක දේ මොකක්ද කියලා? reported speech වල කොටස් දෙකක් තියෙනවා. direct speech සහ indirect speech කියලා. direct speech වලදී අපි කරන්නේ කෙනෙක් කියපු දෙයක් තව කෙනෙක්ට ඒ වචනේ විදිහටම කියන එකට. indirect speech කියන්නේ කෙනෙක් කියපු දෙයක් අනිත් කෙනාට පොඩ්ඩක් වෙනස් කරලා තව කෙනෙක්ට කියන එකට. මෙතන මම බෝඩ් එකේ ලියලා තියෙනවා direct speech question. When you are converting a direct speech question into an indirect speech form, you have to do one thing. එක දෙයක් ඔයාලා කරන්න ඕනේ. මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න direct speech question එකක් තිබ්බොත් ඔයා එයාව indirect speech convert කරන්න කලින් එයාව sentence එකට convert කරන් ඉන්න ඕනේ. So this is a direct speech නේ මේ තියෙන direct speech එක. ඊළඟ එක indirect speech form කරද්දී අපි මෙන්න මේ දීලා තියෙන question එක sentence එකකට convert කරන්න ඕනේ. Are you tired today? Are you tired today? It's a question. ඔයාටද මහන්සිද? දැන් මේ question එක sentence එකට හරවනවා කියන්නේ මෙන්න මේ ඉස්සරහා තියෙන verb එක මෙන්න මේ subject එකේ පිටිපස්සට යන එක. ඒක කොහොමද හැදෙන්නේ? You are tired today කියලා එනවා. මෙන්න මෙයාව තමයි ඔයා indirect speech වලදී convert කරන්න තියෙන්නේ. මේක yes no answer එකක් විදියට එන question එකක්. එතකොට මේ වගේ answer එකක් මේ වගේ question එකකදී අපි අර normal sentence එක that කියන එක වෙනුවට මෙතනදී අපි use කරන්නේ if හරි whether හරි කියන දෙන්න. if හරි whether හරි දෙන්න තමයි මෙතන අර that කියන එක වෙනුවට මෙතනදී use කරන්නේ question එකකදී. අනික ඒක yes no answer එකක් විදියට එන question එකක් වෙන්නත් ඕනේ. කලන asked නදුන් අපි ගමු if කියන එක if you මෙතන you කියන්නේ කවුද? කලන අහන්නේ නදුන්ගෙන්. එතකොට කලන අහන්නේ නදුන්ගෙන් are you කියන්නේ දැන් මෙතන you are නේ. එතකොට you කියන්නේ මෙන්න මේ නදුන් ගැන. එහෙනම් නදුන්ගේ gender එක male කෙනෙක් නේද? boy කෙනෙක්. එහෙනම් එයාට ගැලපෙන්න you කියන pronoun එක he කියලා එනවා. if he are තියෙන්නේ tense එක present tense වලින් තියෙන්නේ. එහෙනම් present tense වලින් තිබ්බොත් direct speech or indirect form කරද්දී ඒක past tense වලට convert වෙනවා. එතකොට මේකෙම be verb එකක් ඔයා past tense වලින් use කරන්න ඕනේ. he is a singular form. he කියන්නේ ඔහුනේ. එතකොට එයාට ගැලපෙන්න singular form past tense be verb එක මොකද්ද? was කියලා එනවා. tired එක හැමම tired එනවා. මේ time phrase word එක. time එකට අදාළ word එකක්. today කියලා තිබ්බොත් ඔයා ඒකත් indirect speech change කරද්දී that day කියලා change වෙනවා. එහෙනම් today එක change වෙනවා that day කියලා. කලන asked නදුන් are you tired today? කලන asked නදුන් if he was tired that day. මෙන්න මේ විදිහට තමයි direct speech වල තියෙන question එකක් indirect වලට form කරන විදිහ. ඒතර ඔයාලා දැනගන්න ඕනේ before going to convert into the indirect speech you have to convert that question into a sentence. question එක sentence එකට convert කළා තමයි ඔයා ඒක පිළිවෙලටම indirect speech form කරන්න තියෙන්නේ. That's all about reported speech.